ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් පටන් ගන්නතරේ. ඒකත් තමයි චුට්ටක් ඔය දැන් බිසි වෙලා ඉන්නේ. හරි ඉතින් හදන්න පුළුවන් දන්නේ නැහැනේ මං ඒකයි ගෙනාවේ. කම්පියුටර් ගේන්න බෑ. පොඩ ඉස්සෙල්ලා ඒක බලන් යන්න. ඔක මේ බලන උසන් යන්න බෑ. හදන්න බෑ කිව්වොත් එහෙම ගෙනාවට පස්සේ නෑ ෂේප් එකේ ලෙඩ වෙනවා. තාම ඉතින් මේ දැම්ම විතරයිනේ. මේක කාමර ගොඩක් තියෙනවා. මොන එකද ඔය රිපෙයාර් කරන්නේ? පඩි පෙළෙන් ආවේ. පඩි පෙළ නැගන් තමයි ආවේ. පඩි පෙළ නැග මොමන් දකුණු පැත්තේ තියෙන්නේ. පඩි පෙළ නැග ගමන් දකුණු පැත්තේ. දකුණු පැත්තේ. ඔව් හරි. මේ අර රිපෙයාරින් මචං මට විනාඩි දෙකක්. රිපෙයාරින් කරන්නේ මෙහෙ නේද රිපෙයාරින්? ඇත්තම කිව්වොත් මේ ප්‍රෙපෙයාරින් කරන වගේ වැඩක් තමයි කරන්නේ. මනුෂ්‍ය ශරීරයක තියෙන සෛල රෙපෙයාර් කරනවා කියන්නේ නිකන් ඔයා හිතන්නකෝ කොච්චර අසිරිමත් දෙයක්ද? ඒ කියන්නේ රිපෙයාරින් කරනවානේ? ඔව්. වාඩි වෙන්න. හරි. මට ඉතින් මුලින්ම කියන්නකෝ ඔයාගේ නම. මොකක්ද ඔබතුමාගේ නම? සානක. හරි. එතකොට සානක මහත්තයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මොකක් හින්දාද ඔයාද මේ මාව හම්බ වෙන්න ආවේ? ඇත්තම කියනවා නම් මේක මේ අපේ තාත්තගේ ප්‍රශ්නයක්. එහෙනම් ඉතින් මට ඔබතුමාගේ තාත්තගේ නම එපේ කියන්න. සමරතුංග. සිරිපාල සමරතුංග. අපි මේ මෙහෙම තමයි ගත්තේ. උපන් ස්ථානය නම් අපිට එහෙම අවශ්‍ය නැහැ මේ වැඩ කටයුතු වලට. සංස්ථා දැන් මේ මොකක්ද ප්‍රශ්නේ? මොකක්ද ලෙඩේ? මේ අපේ තාත්තට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපේ තාත්තට දැන් වයස මේ 65ක් වෙනවා. ඔක්කොම ඒවට කම්පියුටරෙන් තමයි කරන්නේ. ඔය මේ තියෙන දන්න හැම වැඩකම කම්පියුටරෙන් තමයි කරන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ළඟකදී ඉඳගෙන මාර ස්ලෝනේ. ස්ලෝ කිව්වේ? ස්ලෝ කියන්නේ මේ දැන් මෙහෙම එබුවට පස්සේ ටික වෙලාවක් යනකම් මුකුත් නැහැ. ටිකලක් වෙලා ගියාට පස්සේ තමයි ඔන්න පේන්න ගන්න. තාත්තව ඔබනවා? ඔව්. කවුරු එබුවත් ඉතින් එච්චරයි. මම පෙනන් ගිලා. ඇයි දැන් ඔහොම ඔබන්නේ? ඔබන්නේ නැතුව ඉතින් මුකුත් කරන්න බෑනේ. අපි ඔබලොගලා බැරිම දන ඔය ගෙවල් පැත්තේ ඉන්න ඔය කම්පියුටර් කෝස් එකක් කරා ගියපු මල්ලි කෙනෙක්. මිනිහත් එක්කන් ඇවිල්ලා දවසක් ඔබලා බැලුවා. ඒ හරියන්නේ නැහැ. ඈ? එයා මේ ડોක්ටර් කෙනෙක්ද? නෑ. එයා ඔය ගමේ කම්පියුටර් වැඩ එයා තමයි එක්කන් යන්නේ ඕන කෙනෙක්. කම්පියුටර් කෝස් එකක් එහෙම කරපු පොල්ලේ. ඈ? ඉතින් මේ දැන් ඔය මේ කම්පියුටර් කෝස් කරා කියලා මේ ගමේ ඉන්න එක මිනිස්සයා ගෙදරට ගෙනලා මොකටද ඔබන්න දෙන්නේ? නෑ ඉතින් යා දන්න ඇති කියලා හිතුව තමයි අපි කතා කරේ. අත්ති මෙහෙම ඔබලා බැලුවා හරියන්නේ නෑ. කෝස් කරාට අර වැඩේ හරි ගිහිල්ලා හරියට ඉගෙනගෙන නෑ අපි. බොඩි ටෙම්පරේචර් එක කොහොමද? බොඩි එක රස්නේද? ඔව් සෑහෙන රස්නයක් තියෙනවා. නිකන් හරි මේ පුවවුළු වරියක් එහෙම ළඟින් තියලා තිබ්බොත් එහෙම පහුවෙලි දෙවෙද්දී ගෑවරි එදිලා. එච්චර රස්නේද? ඔව්. නැතු ඉතින් ඔයා කියපු හැමදේම හිතුවට පස්සේ මට නම් හිතෙන්නේ වෛරස් එකක් ගිහින් වගේ. ටිකක් බරපතල කේස් එකක්. වෙන්න පුළුවන්. ඔයද පෙර ඇතිකරයක් ඉන්නවා පොඩි උ එක එක අහින් පෙන් ගෙනල්ලා ඔබනවා ඇතුළට. කොහෙද ඔබන්නේ? ඇයි අර හිලක් තියෙන්නේ? ඕකට ඔබනවා. මොකද කිව්වේ? අර හිලක් තියෙන්නේ ඒ හිලට ඔබනවා. අනේ දෙයියනේ. ඔව්. පුදුම මිනිස්සුනේ. ඩැමේජ් වෙනවා ඉතින්. නෑ. එහෙම සැරට ඔබන්නේ නෑ ඉතින් ඔය මාත් ඔය සැරින්තර එක එක ගෙනලා ඔබට ඔබනවා එහෙම ඩැමේජ් වෙන විදිහට කවදාවත් එහෙම ඔබන්නේ නෑ. ඈ? හත්වලාවේ තමුන්ගේ තාත්තගේ නේද ඔය? ඔව් එහෙම තාත්තා කියලා එහෙම තාත්තා අවුලක් ගන්න නැහැ ඉතින්. එහෙම අවුලක් නෑ. මොන જાති පවුලක්ද යකෝනේ? මෙමරි එක එහෙම කොහොමද මේ නිතරම අමතක වෙන ගතියක් එහෙම තියනවද? ඕ මේ කියන්නේ ආර කිව්වේ මේ ටිකක් ස්ලෝ වෙලා තමයි තියෙන්නේ. ටිකක් ස්ලෝ කතන්දරේ තමයි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒකනේ. මේ ඇත්තටම ඕකස්සට එක එක ඔබනවද? ඕ ඉතින් වාට විශ්වාස නැහැ. ඔබලම තමයි මම නම් කියන්නේ ඔය කෙලව ගත්ත. ආයේ මේ සැරින් සැරේ අර අමුතු සද්දක් පිට කරනවා අප්පා.
ඒකිව නිකම් මේ කහිනා වගේද වීස් එක වගේද කහිනා වගේද ඔවු ටිකක් ඒ වගේ තමයි මොකද මේ අපේ පොඩි හැටිකර එක බේරගන්න බෑනෝ ඇයි පොඩිය මොකද කරන්නේ නෑ මුකුත් බේරගන්න බෑම්පා පිටපුකමන් ඔය අස්සට රිංගල අර පිටිපස්සේ ගහන් දින වයර් කල්ගෙන කරකවනවා දන්නද පිටිපස්සේ වයර් එකක් ගාලා කරකවන මොනවද මේ කියන්නේ ඇයි එහෙමන්නේ අර පස්සර වයරක් ගන්න දුබෑ කවුද මිනිස්සු ඔහොම වයර් ගැහුවේ නෑ එනකොට වයරක තිබුණා මේ අර මං අර කිව්වේ ගමේ කම්පියුටර් කෝස් කරපු මල්ලි තමයි අපි ගෙන්න ගත්තේ වයර් එක ගහන්න ඉඳලා තමුසෙට පිසුදෝයි ඔය වනසකම ඔස්සර පොඩ්ඩක් පාඩු ඉන්න දෙනවා ගමේ නැහැත්ත පුරුත්ත කාමරය ඇසලාගෙන පොඩ්ඩක් නිදහසේ හුස්මක් කටක් කරගෙන ඉන්න දෙනවා ඔය මනුස්සයට ඔය ඉන්න කාමරේ මේ වින්ඩෝස් කීයක් විතර තියෙනවද වින්ඩෝස් 7 නේ එහෙනම් ඉතින් හොඳට වාතාශ්‍රය එනවැතිනේ පොඩි උන්ටයි ගමේ උන්ටයි ඕකසේ රින් ගන්න දෙන්න එපා ඔය එක එක වයර් ගහන්න දෙන්නත් එපා පිස්සුද වයසක මනුස්සයන් හරි අනික දැන් ටිකක් හොඳ විවේකයක් දෙන්න ඕන ඔය වයසේ මනුස්සෙක්ට ඔච්චර වැඩ ගොඩක් කරන්න දෙන්න හොඳ නෑ වැඩ නොකර කොහොමද ඩොක්ටර් තාත්තා ඉතින් දන්නවනේ වැඩක් පටන් ගත්තට පස්සේ ආයෙත් ඉවර කරලම තමයි එයාට හිතට ඉවරක් කියන්නේ මොනවද ඔච්චර කරන වැඩ ඔය එක එක සොෆ්ට්වෙයාර්ස් දාගෙන ෆොටෝෂොප් කියයි ප්‍රීමියර් ප්‍රෝ කියයි දන්නේ නැද්ද ඔය එක එකව කරනවා තාත්තට ෆොටෝෂොප් කරන්න පුළුවන්ද ඔව් ඒකනේ කියන්නේ හැබැයි අර මේ මං කිව්වාගේ දැන් ටිකක් ස්ලෝ ඉතින් ඒක තමයි ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ කාලය යනකොට ඔච්චර ඔහොම වැඩ කරන්න හොඳ නෑ එතකොට තමයි ඔය එකපාර වැඩ ගොඩක් කරන්න ගියාට පස්සේ තමයි මේ ප්‍රෙෂර් වගේ ඉන්නේ නෑ ඒක නම් ඇත්ත මාත් ඔය සැරයක් බැලුවා ටාස්ක් මැනේජර් එක CPU එක 100%ම යනවා මොකක් CPU එක තාත්තගේ CPU එක ඔව් ඉතින් තාත්තගේ තමයි මේ නිදාගන්න එක හොඳට එහෙම කරනවද කොහොමද මේ රෙස්ට් එක දෙන්නේ කොහොමද නෑ ඉතින් රෑ වෙනකම් දිවට පස්සේ අපි ඉතින් මේ ස්ලීප් මෝඩ් එකට ගිහින් දානවා දානවා වැඩ එක කරගත්තට පස්සේ අර වයසක මිනිස්සු නිින්දෙන් මුස්සන් ගිහින් මට පේන්නේ අnder දානවා කොහෙද පුදුම පවුල වැඩ නැති වෙලාවට කමක් නෑ ඉතින් පොඩි හරි විවේකයක් ලැබෙනවනේ හැබැයි මේ අර උදේට ටිකක් වේක් අප් වෙන්න වෙලාව යනවනේ ටිකක් හරි අමාරුයි උදේට පොඩ ඔන් කරගන්න ඔබලා ඔව් ඒක සාමාන්‍යයි රෑ තිස්සේ වැඩ කරාට පස්සේ ඉතින් පොඩ්ඩක් උදේට වේක් අප් වෙන්න වෙලා යනවනේ නෑ ඒක අර සාමාන්‍ය එකක් නෙවෙයි කලින් නම් තත්පර 10ක් වගේ තමයි ගියේ දැන් මේ විනාඩියක් විතරක් යනවා සමහරවිට ඩෝන් ගහලා එකක් දුන්නට පස්සේ තමයි ඔන් වෙන්නේ ඈ ඩෝන් ගාලා ගහනවා කොහාටද ගහන්නේ පස්සට ගහනවා මෙහෙම මොන මගුලක්ද ඔය කියන්නේ අවශ්‍ය මේ මාත් එක්ක විහිළු කරනවද මේ මගේ මේ කාලය අස්තිරද යන්න දෙයි යන්න මේ තව පොඩි දෙයක් තියෙනවා මොකද්ද අපිට නිකන් හරි ගොඩ දාගන්නම බැරි වුණොත් එහෙම ඩෙඩ් වුණාට පස්සේ කැල් ටික ගලවලා අරගෙන අපිට වෙන වැඩක් ගන්න බැරිද ඈ මොන්න හුත් සිකියුරිටි